මරා දාන්න එපා. මට අපේ දාණය දෙන්න. මගේ රංකාති සියල්ලම ගන්න. මගේ ආභරණ ගන්න. අනුකම්පා කරන්න. ඔබට තවත් අවශ්‍ය නම් මම මේ වනයේ කාසි තබා යන්න. මට අපේ දාණය දෙන්න. මට තගේ කාසියෙන් පළක් නැහැ. මට අවශ්‍ය තගේ ඇඟිල්ල පමණයි මේ මාලේ සාදා ගන්න. මාමේ තනනා මාලේට ඇඟිලි දහසක් පිරුණු කල ගුරුදේවයන්ට චරණ පිදුම් මහෝසි. මගේ ශක්තියෙන් ප්‍රබල ගුරුකුලේ සිටින ඒ දිසාපාමොක්ට ශ්‍රේෂ්ඨ පූජාවක් වේවා. මට අනුකම්පා කරන්න. කොසල් රජුගේ භාර්ගව නම් පුරෝහිත බමුණාගේ පුත්‍ර වන වූ අහිංසක කුමරුවා තක්සලාවේ දක්ෂතම සිසු වූයෙන් අනෙක් සිසුන්ගේ ඊර්ෂාවට ලක් වූහ. ඔවුහු දිසාපාමොක් ඇදුරු බිරිය සහ අහිංසක අතර ඇසුරක් ඇතැයි කියවෙන මුසාවක් ප්‍රකට කර වූහ. මේ නිසා අහිංසක සමග බිඳුණු දිසාපාමොක් ඇදුරු ගුරු පුද ලෙස තමනට මිනිස් ඇඟිලි දහසක් ගෙනෙන ලෙසට අහිංසකට නියෝග කළේය. එය කෙතරම් ප්‍රචණ්ඩ කාර්යයක් වුවත් ගුරුසිත නොරිදවන අහිංසක වනයේ රැකසිට මිනිසුන් මරා ඇඟිලි එකතු කළේය. ඒ නිසාම ඔහුට අංගුලිමාල ලෙස නම පට බැඳිනි. ගම් යම්ගම් බෙහෙතෙන් ඇලලී ගියෙන් බියසා දුක්ඛිත කලක් ඒ පෙදෙසට උදාවිය. බුදු සිරිතට අනුමම යමින් අංගුලිමාල කෙරෙහි බුව උපදවාගත් කරුණාව පෙරදැරි කොටගෙන ඒ මහ වන මැදට වැඩිසේක. වනයේට පිළිපන් බුදුරදුන් දුටු අංගුලිමාල මෝහයෙන් කෝපයෙන් අන්ධ වූ නෙත් ඇත්තෙකුසේ අප බුදුන් වහන්සේගේ සෞම්‍ය ලීලාව දැක දැකත් අවි අමෝරා උන්වහන්සේ පසුපස හඹා ගියේය. එහිදී සම්සුන් ගමනින් වඩින බුදුන් වහන්සේ දුටු අංගුලිමාලට දිව එහෙමිනු බුදුන් වහන්සේ වෙත ළඟා විය නොහැකි වනසේ උන්වහන්සේ 이르දියක් පෑසේක. තථාගතයන් වෙත ලං විය නොහැකි බව පෙනී ගිය පසු අංගුලිමාල හතිලමින් එදෙස බලා කෑගැසූහ. කොහොම නවතිනෝ? නවතිනෝ! අනට කී කලුවේ නවතිනෝ! එවිට බුදුන් වහන්සේ මම නම් නැවතී සිටිමි. නැවතිය යුත්තේ නොබෑයි වදාළසේක. බුදුරදුන් පවසා සිටියේ නම් හිංසාව තුළ පැවැත්ම නවතා දැමූ හේයින් ශාන්තිය, මෛත්‍රිය, දයාව පතුරාලමින් ඒ ගුණයන්හි රැකෙන බැවින් තමන් වහන්සේ නැවතුණු බවත් අංගුලිමාල නම් එසේ නොකොට නිරය බලා යන මගෙහි නිරතුරුව රැඳෙමින් එමගම ගමන් කරන බැවින් එලෙස සැසඳූ බවයි. නෑ! ඔබ දතිලෝගුරු තථාගතයන් මෙලොව දුකින් මිදෙන මග දෙස අවදාරන්නේ ඔබද? මා බොහෝ දුර මේ මගේ පැමිණ මා බොහෝ දෙනෙකු මරා දැම්මා. පිළිවදනින් සිත සැනසූ බුදුරදුන් අංගුලිමාලහට පමාවී හෝ නිසිමග ගන්නා ලෙස පැවසූහ. මා දැන් පුනර්ජීවයක් ගැන නම් සිතන්නේ නැහැ. බොහෝ සෙයින් දැන් මා පමා වෙලා. අංගුලිමාලගේ සිත්ඇවුල වටහාගත් තථාගතයන් වහන්සේ මෙසේ සිත නිවාලූහ. සිහිය පිහිටුවාලූ කල පාපයන් වටහා ගැනීමේ ශක්තිය ඔබ සතුය. එසේනම් ඔබ කුසලා කුසල වෙන්ව ගත හැකි සිත ඇත්තෙකි. පාපයෙන් මිදී යහමග ගත් මොහොතේ සිටම පුනර්ජීවනය ඔබ කරා එනු ඇතැයි උන්වහන්සේ අනුශාසනා කළසේක. මා කවර යහකාරයක යෙදුනත් ලෝකයා මා දකින දෘෂ්ටිකෝණය වෙනස් නොවේවි. ඔවුන් මගේ වෙනස කිසි දින නොදකීවි. අප භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙතරම් විසිතුරුද. උන්වහන්සේට අවි අමෝරා තමන් වහන්සේ මරා දමන්නට පැමිණි
ඒ අංගුලිමාලට පැවිදි මාර්ගයේහි ඉඩහසර සලසා දෙන්නට තරම් අප තථාගතයන් සැබෑ දයාවෙන් මෛත්‍රියෙන් පිරිපුන් වූ අරුමයක් ඇතිසේක. කළ හැකි දෙය අප භාග්‍යවතුන්ගේ ප්‍රියවදනින් දමනය වූ අංගුලිමාල පෙර කීකරු නැනවත් සිසුවෙකුව සිටි අහිංසකගේ විලාසයට නැවත පිවිස බුදුරදුන් පාමුල අවිහෙලා ඒ පරම පිවිතුරු මගට පළමු පියවර තැබූහ.